හෙලෝ ළමයි කොහොමද? එන්න අපිත් එක්ක යන් සුන්දර මාතලේ. ඇතුගල් පුරවරයත් පසු කරගෙන අපි මේ යන්නේ සුන්දර මාතලේ. රිවර්ස්ටර්න් සෙම්බුවත්ත පතන. අපි මුලින්ම ආවේ මාතලේ අලු විහාරයට. ඓතිහාසික වටිනාකම් රැසකින් යුක්ත මාතලේ අලු විහාරය කාගෙත් නෙත් සිත් ඇද බැඳ ගන්න සුළුයි. මාතලේ අලු විහාරය තමයි ත්‍රිපිටකය ගන්ථාරූඪ කරන්නේ. ඉතින් බලන්නකෝ මේක හරිම ලස්සන පන්සලක්. මාතලේ එනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි මාතලේ අලු විහාරය. ඓතිහාසික වටිනාකම් යුත් ගොඩක් දේවල් මෙහි තියෙනවා. ඔන්න ඊළඟට අපි යන්නේ ලස්සන සෙම්බුවත්ත බලන්න. එන්නකෝ. බලන්නකො මෙහි පාරවල් තියෙන ලස්සන සෙම්බුවත්ත කියන්නේ හරිම ලස්සන තැනක්. මාතලේ එන ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕනේ සෙම්බුවත්ත බලන්න. අපි ගියේ වීකෙන්ඩ් එකේ නිසා ගොඩාක් කට්ටිය එතන හිටියා. ඒ වුණාට එතන මාරම නිදහස් තැනක්. වැවත් එක්ක තියෙන මේ ගස් කොළන් එක්ක බලනකොට හරිම ලස්සන තැනක්. එතන එක එක ඇක්ටිවිටිස් ගොඩක් තියෙනවා. මමත් මෙතෙන්ට ආවේ පළවෙනි පාරට. මාරම ලස්සනයි. මෙතන හොඳ පාකින් ඒරියා එකකුත් තියෙනවා. හැබැයි එන්න තියෙන පාර නම් චුට්ටක් කැඩලා තියෙන්නේ. ඇත්තටම මාතලේ සුන්දර කරන තවත් එක් තැනක් තමයි මේ සෙම්බුවත්ත කියන්නේ. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. රිවර්ස්ටර්න් බ්ලොග් එකේදී අපි ආයෙ හමු වෙමු. බයි.